ඉවරයි. දන්නවනේ. කමාන්ඩ් උත්තර බස්සොත්. Whoop it, bitch, I'm outside of some movie. Blue cheese, I swear. මීට වසර 11කට පෙර මේ 19 වන දින පෙරවරු 10:05ට පමණ වෙල්ලිමුල්ලි වයිකාල් නන්දිකඩ කළුපියුරේදී එක් පාපිෂ්ඨ බලවතෙක් විනාශයට පත් වුණා. එදායේ අවස්ථාවේදී දහස් ගණනක් සොල්දාදුවන් තම ජීවිත වඩාත්ම උද්‍යෝගවත් මොහොතක බලා ගැනීමට ප්‍රීතියෙන් එක්රොක් වුණා. ඔහුගේ සිරුර බෙල්ලේ එල්ලා තිබූ සයිනට් කැප්සූලයක් නොමැතිව කළුපියුරේ මඩින් තෙත් වූ තනකොළ මත තබා තිබෙන ආකාරය දක්නට ලැබුණා. කවුද මේ? ඔහු නමින් වේලුපිල්ලේ ප්‍රභාකරන් LTT සංවිධානයේ නායකයා. උදෑසන 10:05ට 2009 මේ 19 වන දින අඟහරුවාදා දහස් ගණනක සොහොන් නිර්මාණය කළේ රාක්ෂයා තමාගේම සොහොන හාරාගෙන අපායට යන මාර්ගය තෝරාගත්තා. වසර 17කට පෙර සිව්වන ඊළාම් යුද්ධයේ අවසාන අදියරේදී පුදුමාතලන් සහ වෙල්ලිමුල්ලි වයිකල්හි යුද්ධයේ අවසාන දින දක්වා යුද්ධය වාර්තා කළ මාධ්‍යවේදීන්ගේ අත්දැකීම් එවැගේම යුද හමුදාවේ හිටපු ජෙනරාල්වරුන්ගේ අත්දැකීම් ඔස්සේ මේ වීඩියෝ එක නිර්මාණය වෙනවා. LTTය සමූල ඝාතනය කිරීම කළ නොහැකියයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කළ සටනක් වූ නමුත් යුද්ධයක් කිරීමට දන්නා නිලධාරීන්ගේ විශිෂ්ට හමුදා හැකියාවන් සමග ඒකාබද්ධ වූ නිවැරදි සහ දූරදර්ශී දේශපාලන නායකත්වය යටතේ මේ එක් සුවිසල් ජයග්‍රහණයක් බවට පත් වුණා. 2009 මැයි 18 වන දින පලා යන සිවිල් වැසියන් මේ සිදුවීම දැක්ක සහ අත්විඳපු දමිළ වැසියන් මෙන්ම ආරක්ෂක අංශ සමාජිකයන් හොඳින්ම දන්නවා ඇති එදායේ පරිසරයේ තරම් දුෂ්කරයක් යන්න පිළිබඳව. ඊටත් වඩා එදා මේ පරිසරයේ ජීවත් වූ සාමාන්‍ය දමිළ මුස්ලිම් වැසියන් ගෙයක් දොරක් නැමැතිව තමා සමග ඉතිරි වුණු ඇඳිවත සමගින් එදා ඒ විඳපු දුක්ඛ පරිසරය අපිට හිතා ගන්නටවත් බැහැ. එදා එක දැරියක් තම මවගේ අතල්ලාගෙන වේදනාවෙන් අඬමින් සිටියා. සිරුර ලේවලින් නැහැවී තිබුණු බව සඳහන්. නමුත් කුඩා දැරියේ බව නොදැන තවමත් තම මවකේ සීතල අතල්ලාගෙන ඇයව අවදි කිරීමට උත්සාහ කරා. නමුත් ඒ ගැබිණි කාන්තාව මේ වෙනකොට මිය ගොස් අවසන්. වෙඩි උණ්ඩ ඇගේ ගර්භාෂය හරහා ගොස් ඇතුළත සිටි ඒ නොමේරු දරුවා මරණයට පත්ව තිබුණා. උණ්ඩය කාන්තාවගේ කලල රූපයේ හිස පිටතට පැමිණ තිබුණු බව මෙහිදී පැවසිය යුතුය. කුඩා ලඳරු කමිස එවැගේම කිරි බෝතලයක් සහිත ගමන් බෑගයක් සිරුර අසල තිබුණා. කුඩා දැරිය අම්මා එළුම්බුන්කා අම්මා නැගිටින් යනුවෙන් කෑ